හිතන්න. අද රෑ ඔබ වෙනද වගේම අහස බලනවා. සඳ වෙනද වගේම ලස්සනට පායලා තියෙනවා. ඒත් හෙට උදේ ප්‍රවෘත්ති වලින් කියනවා සඳ Tamanගේ කක්ෂයෙන් මිදිලා පෘථුවිය දෙසට එන්න පටන් අරන් කියලා. මුලින්ම ඔබට දැනෙන්නේ මෙය ලොකු විහිළුවක් වගේ. ඒත් දවස් කිහිපයක් යනකොට සඳ වෙනදාට වඩා ටිකක් ලොකු වෙලා පේනවා. මෙය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සනිටුහන් කරන මාරක ගමනක ආරම්භයයි. අද අපි බලන්නේ හඳ පෘථුවියට කඩා වැටෙන්න ගතවන ඒ අවසාන වසර තුල අපේ ලෝකෙට මොකද වෙන්නේ කියලා. ගමන ආරම්භයේදී හඳ තියෙන්නේ කිලෝමීටර් ලක්ෂ 4කට වඩා ඈතින්. ඒ නිසා මුල් දවස් කිහිපයේදී ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. වෙරළක ඉන්න කෙනෙක්ට නම් මුහුදු රැළ වෙනදාට වඩා ටිකක් උඩට එනවා දැනෙන්න පුළුවන්. දින 300ක් ඉතිරි වෙලා තියෙද්දී හඳ තවත් ලං වෙනවා. දැන් උදම් රැළ මීටර් 5ක් විතර උසට එනවා. ලන්ඩන්, නිව්යෝක් සහ මුම්බයි වැනි නගර ජලයෙන් යට වෙන්න පටන් ගන්නවා. පිරිසිදු පානීය ජලයට මුහුදු වතුර මුසු වීම නිසා ලොකු වතුර හිඟයක් ඇති වෙනවා. හඳ කියන්නේ පෘථුවියේ දේශගුණේ පාලනය කරන ප්‍රධානම සාධකයයි. දැන් ඒ පද්ධතිය බිඳ වැටෙන්න පටන් ගන්නවා. හඳ ලං වෙනකොට පෘථුවියේ අක්ෂය වෙනස් වෙනවා. කාලගුණය සම්පූර්ණයෙන්ම පිස්සු වැටෙනවා. මහා කාන්තාරවලට හිම වැටෙන්නත් සීතල රටවල් අධික ලෙස රත් වෙන්නත් පටන් ගන්නවා. සතුන්ගේ සංක්‍රමණ රටා වෙනස් වෙනවා. මුහුදු කැස්බෑවන් වැනි සතුන් Tamanගේ බිත්තර දමන වෙරළවල් අහිමි වීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක් වෙනවා. දින 200ක් ඉතිරි වෙලා තියෙද්දී හඳ කිලෝමීටර් ලක්ෂයක් දක්වා ලං වෙනවා. දැන් උදම් රළ මීටර් 30ක් දක්වා ඉහළ යනවා. මෙය හරියට තට්ටු 10ක ගොඩනැගිල්ලක් උසට මහා ජල කඳක් ගලා යනවා වගේ. දින 100ක් ඉතිරි වෙද්දී ප්‍රශ්නය තවත් දරුණු වෙනවා. හඳේ ගුරුත්වාකර්ෂණය නිසා පෘථුවි පෘෂ්ඨය ඇදෙන්න පටන් ගන්නවා. පෘථුවිය පුරාම මහා භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් ඇති වෙනවා. අහස අලු වලින් වැසී යනවා. හිරු එළිය පොළවට වැටෙන්නේ නැති නිසා ලෝකයම අඳුරු වෙනවා. හඳ පෘථුවියේ ඇත්තටම ගැටෙයිද? විද්‍යාත්මකව බැලුවොත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඕනෑම ග්‍රහලෝකයකට රෝෂ් සීමාව කියලා සීමාවක් තියෙනවා. හඳ පෘථුවියට කිලෝමීටර් 18,000ක් විතර ලං වෙනකොට පෘථුවියේ ගුරුත්වාකර්ෂණය නිසා හඳ කුඩු වෙලා යන්න පටන් ගන්නවා. මහා හඳ එකපාරටම වීදුරු බෝලයක් වගේ කුඩු වෙලා යනවා. හඳේ කබලි පෘථුවිය වටා කැරකෙන්න පටන් ගන්නවා. දැන් පෘථුවියටත් සෙනසුරු ග්‍රහයාට වගේම වලලු පද්ධතියක් නිර්මාණය වෙනවා. දැන් ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස්. වලලු වලින් වැටින සැවනැල්ල නිසා පෘථුවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසිනවා. මෙය ගෝලීය සිලිල්වීමක් ඇති කරනවා. ඉතිරි වෙලා තියෙන ආහාර වගාවන් සියල්ල විනාශ වෙනවා. මිනිසුන්ට ජීවත් වෙන්න වෙන්නේ පොළව යට හදාගත් බංකර් ඇතුළ විතරයි. පෘථුවිය වටා කැරකෙන මේ පාෂාණ කැබලි නිසා අපිට නැවත කිසිදා අභ්‍යාකාශයට යාමට නොහැකි වෙනවා. අපිට දැන් හඳක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ රිදී පාටින් බැබලෙන මහා වලලු පද්ධතියක් විතරයි. ඇත්තටම මෙහිම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. හඳ පෘථුවියට ලං වෙන්නේ නැහැ. සෑම වසරකම සෙන්ටිමීටර් 4ක් විතර හඳ අපෙන් ඈතට යනවා. නමුත් මේ කතාවෙන් අපිට ලැබෙන පාඩම තවයි අපේ පෘථුවියේ තියෙන සමතුලිතතාවය කොයිතරම් වටිනාවද කියන එක. හඳ, සාගරය, ගිනිකඳු මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. අද රෑ ඔබ අහස දෙස බලන විට ඒ පායල තියෙන හඳ දෙස බලලා සතුටිවන්ත වෙන්න. ඒ හඳ අපේ ලෝකය රැකගන්න කරන මෙහෙය අගය කරන්න.